Hello, welcome to my YouTube channel. ඇත්තටම මේ තියෙන මගේ වෙඩින් බ්ලොග් වල දෙවෙනි වීඩියෝ එක. මේක නම් තියෙන්නේ අපේ වෙඩින් එකට කලින් කරපු පොඩි චාරිත්‍ර කිහිපයක්. ඉතින් මේ තියෙන්නේ අපේ වෙඩින් එකට නැකත් පාර දෙන්න ගෙනාපු දවස. මේක ගොඩක් අය ලොකුවට උත්සවාකාරයෙන් සැමරුවත් අපි මේක ඇත්තටම හරිම චාම් විදියට තමයි පොඩි පිරිසක් එකතු වෙලා මේ උත්සවය කරේ. එදා අපේ ගෙදරට ඇවිල්ලා ඒ නැකත් පත්‍රය බාර දුන්නා. ඉතින් එදා තමයි අපි හරියටම දැනගත්තේ වෙඩින් එකේ කොයි වෙලාවටද අපේ චාරිත්‍ර කරන්න තියෙන්නේ, පොරුවට පිට වෙන්න, පොරුවට නගින්න, මේ වගේ ගෙදරින් යන්න ඕන වෙලාවකද මේ හැම දෙයක්ම මේ නැකත් පත්‍රය එදා තමයි අපි දැනගත්තේ. මංගල්‍යයට ආරාධනා කිරීම සඳහා බුලත් දීලා. මේ තියෙන්නේ අපේ වෙඩින් එකේ අපේ වෙඩින් එක නැකතට කියන දවස. ඇත්තටම එදා අපි වෙඩින් එක නැකතට කියන්නේ මුලින්ම මගුල් කිව්වේ අපේ ලොකු තාත්තට මම විශ්වාස කරන හැමදේම එයාලගේ ආශිර්වාදයක මුලින්ම පටන් ගත්තම හරියනවා කියලා. මේ තියෙන්නේ මගේ වෙඩින් කාඩ් එක. ඉතින් හරි දිශාව බලලා අපි නැකතට යාට අපේ මගුල් කියනවා. ඊට පස්සේ යාලගේ ආශිර්වාදය අරගෙන අපි එතනින් පස්සේ තමයි අපි සිරිතක් ඉදිරියට අනිත් අයට අපි මගුල් කියන පටන් ගන්න. මේ තියෙන්නේ අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න මුලින්ම පටන් ගත්ත දවස. ඇත්තටම මේක ගොඩ කාලයක් ප්‍රැක්ටිස් වුණාට අපි ප්‍රැක්ටිස් වුණ කාල පරාසය වැඩුණාට ප්‍රැක්ටිස් කරපු දින අඩුයි. ඇත්තටම ඉතින් යාට ගොඩාක් තෑන්ක්ස් කරන්නත් ඕනේ. මේකෙන් ඉස්සරහට තව වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ ඉතින් shopping time හැමදාමත් shopping යන්න වෙනවා අපිට. මේ තියෙන පොඩි ට්‍රික් එකක්. අපිට අනිවාර්යෙන්ම වෙඩින් එකට කලින් මේ වගේ බුක් එකක් හදාගන්න වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මේ හදපු බුක් එක. මේක මම මතින් හදාගත්තේ. මොකද අපි කාට හරි කියලා කස්ටමයිස් කරගත්තම අපිට ඕන හැමදේම එකේ නැති වෙන්න පුළුවන්. මම ඉතින් එයාලගේ ගෙස්ට් ලිස්ට් එකක් හදලා එයාලා එනවද නැද්ද කියලා කන්ෆර්ම් කරගත්තා. මගේ බජට් එක, මට තියෙන අයිටම් වල තියෙන ෂෙඩියුල්, මේ හැමදේම මේ බුක් එකට ඇතුළත් කරගත්තා. ඇත්තට මේක හරියම හොඳ දෙයක්. මේක අපිට හොඳ ප්ලෑනින් එකක්. මම ඉතින් වෙඩින් එකක් ගන්න ඉන්න කෙනෙක්ට කියන්නේ ඇත්තටම මෙහෙම බුක් එකක් හදලා අනිවාර්යයෙන්ම තියාගන්න. මම අම්මලත් එක්කත් ආයේ කියලා බුද්ධ පූජාවක් තිබ්බා. මොකද මට අම්මලත් එක්ක බුද්ධ පූජාවක් තියන්න බැරි වුණා බාරයක් වෙන්න. ඉතින් ඒ බාරෙත් වුණා. ඉතින් මේ තියෙන ඩාන්ස් එක ඊට පස්සේ එක දිගට කන්ටිනියු කරපු පොඩි ස්ටෙප් අවස්ථා කිහිපයක් මේව හැම දෙයක්ම මගේ මතකයේ තියාගන්න ඕන නිසා තමයි මම මේ ටික එකතු කරලා මේ විතර බ්ලොග් එකක් හදාගත්තේ. ඇත්තට මේ ඉන්නේ මගේ වෙඩින් එක පිටිපස්සේ ගොඩාක් උදව් කරපු මගේ අත් එක්ක එක දිගටම හිටපු පිරිස. ඉතින් මෙයාලත් එක්ක හැමදාම මම පුළුවන් දවස් වලින් ප්‍රැක්ටිස් කළා. යාළුවෝ බෑ නොකියාව. ඉතින් යාළුවා හැමෝටම ගොඩාක් ආදරෙයි. ඊළඟ වීඩියෝ එක මගේ ප්‍රේ ෂූට් එක. බයි බයි.